ආයිබෝවන් මගේ YouTube නාලිකාවට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අමර බලන්න අර සල්මල හරිම ලස්සනයි. මම ඒ මල කඩන්නද? ඔයාටත් තවම වියෝට්‍රීගෙන් හරියට සිංහල කතා කරන වීඩියෝ හදාගන්න බැරි වුණාද? කතා කරන වීඩියෝ සේරම නිකන් ටැමිල් කෙනෙක් කතා කරනවා වගේ සිංහල කතා කරනවා වගේ දායි. එහෙනම් බලමු කොහොමද සිංහල නැචරල් විදියට වොයිස් කතා කරන වීඩියෝ එකක් වා ජෙනරේට් කරගන්න කියලා. මෙන්න මේ වීඩියෝ එක ඉවරනකොට වා අනිවාර්යයෙන් මේක ඉගෙන ගන්නවා. එහෙනම් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. චූටි දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ ටික හරියටම අල්ලගන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඊට කලින් යන්න ඕනවා channel එකට අලුත් කෙනෙක් channel එක subscribe කරලා bell icon එක click කරලා යන්නත් අමතක කරන්න එපා. මොකද මම ඔයාලට වටිනා කියන වීඩියෝස් ගොඩක් මේනකට අරන් ඇවිල්ලා තියෙනවා. e-money ගැන මේ වගේ AI වලින් වැඩ කරන විදිහ ගැන. ඊට අමතරව මගේ short videos වල තියෙනවා එක prompt ඔයාලට වගේ වැඩවලට දාගන්න පුළුවන් විදිය prompt මම මේකේ pin comment වල දාලා තියෙනවා. ඔයා කැමති නම් මෙන්න මේවා බලලා ඔයාගේ photos මෙන්න මේ විදියට හදාගන්න පුළුවන්. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මෙන්න මේකේ මහ ලොකු rocket science එකක් නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ අපේ AI එකම පාවිච්චි කරලා ලස්සනට මේ වැඩේ කරගෙන යන්න. ඒකට ඔයාලට පාවිච්චි කරන්න වෙනවා අපේ මම කලින් කතා කරලා තියෙන AI tool එක. මේක තමයි Grok. මේක සුපිරි tool එකක්. හරිද? මේකත් ඔයාලට සිංහලෙන්ම වැඩ කරගෙන යන්න පුළුවන් tool එකක්. ඉස්සෙල්ලාම ඔයා මෙන්න මේ Grok කියන එකට log වෙන්න ඕනේ. Grok AI එකට අපේ මේකෙන් මාර වැඩ ගොඩක් ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් ඔයා try කරලා බලන්න. මේකෙන් ඇත්තටම ලොකු වැඩ කොටසක් කරගන්න පුළුවන්. මෙන්න මේ Grok කියන එකට ඔයා මේ log වෙන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒක ගැන මම කතා කරන්නේ නැහැ. ඔයාගේ Gmail එක හරහා log වෙන්නයි තියෙන්නේ මෙන්න මේ Grok එකට. හරිද? Grok එක ගැන මම වැඩි විස්තර කතා කරලා තියෙනවා. මෙන්න මේ වීඩියෝ එකේ මෙතන කාඩ් එක ඇපිය වෙනවා. මෙන්න මේ කාඩ් එක ක්ලික් කරලා ගිහලාට Grok එක ගැන මොනවද කියන්නේ කියලා මොනවද Grok එකේ විශේෂාංග කියලා ඔයාලට මෙන්න මේ වීඩියෝෙන් බලා ගන්න පුළුවන්. හරි. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙතනින් ගහ ගන්න සිංහලෙන් හෙලකරු එකට ගිහිල්ලා මචං කියලා. හරි. copy text කියන එක දෙන්න. දීලා ඔයා මේ මෙතෙන්ට ඇවිල්ලා මේක දෙන්න. හරියට හරි. දැන් ඔන්න එයා අපිත් එක්ක සිංහලෙන් කතා කරන්නේ. දැන් කිසිම ගැටලුවක් නැහැ. දැන් අපි මෙයාත් එක්ක මේ කන්වර්සේෂන් එක කරගෙන යන්නයි තියෙන්නේ. බලමු දැන් අපි කොහොමද මෙයාත් එක්ක මේ කන්වර්සේෂන් එක කරන්නේ කියලා. මොකද මෙතන තමයි හරියම ටිප් ටික තියෙන්නේ. prompt එකක් හරියට ගන්න මෙයාට හරියට අපි details ටික දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මෙයා අපිට හරියට prompt එක හදලා දෙන්නේ. එහෙම නැත්නම් මෙයාගේ මොනවාරි දැනගන්න උනත් ඔයා හරියට මෙයාත් එක්ක කතා කරලා මේක කරගත්තේ නැත්නම් ඒක හරියට ඔයාගේ ඉල්ලපු ආන්සර් එක එන්නේ නැහැ. හරිද? ඒකින්ද මෙහෙම කතා කරමු අපි. මෙයාත් එක්ක ඉස්සලා මම කියනවා මචං මට ඔන්න විදියට මම මෙයාට prompt එකක් දෙනවා. හරි දැන් මෙයා මට දෙනවා අයිබෝන් මචං group 3 එකෙන් සිංහලෙන් බොහොම ස්වාභාවික dialogues එක generate කරගන්න ඕන. උද format එකක් හදන්න ඕන කියලා තමයි බලමු මේක කරන විදිය. හරි එයා දැන් මෙහෙම දෙනවා සිංහල dialogues සහිත video format එක. ඉස්සලාම video තේමාව හා සැකසුම. එයා දැන් මේකේ script එකකුත් ලියලා දෙනවා මේ. මම script එක ලියන්න කිව්වෙත් නෑ. එයා example එකක් මෙතන ලියලා දෙනවා. හරි දැන් මෙයා මට format එක දීලා තියෙන්නේ. දැන් අපි මෙයාට කියමු මෙන්න මේ විදිහට. හරි මට දැන් prompt එක හදලා දෙන්න මෙන්න මේ විදිහට කියලා. ඔයා මෙතනින් පොඩි කමා එකක් තියලා එයාට කියන්න ඔයාට අවශ්‍ය දේවල් ටික. හරි මෙන්න මේ විදිහට මම දැන් prompt එක දුන්නා. මට දැන් prompt එක හදලා දෙන්න මෙන්න මේ විදිහට girl කෙනෙක් කියලා මෙතන දාන්න. කෙනෙක් ගෙමි පරිසරයක ඉන්නවා. ශ්‍රී ලංකන් girl කෙනෙක්. ශ්‍රී ලංකන් girl කියලා මෙතන පොඩි කමා එකක් දාන්න. ඊට පස්සේ හිමීට කැමරා මූවමන්ට් එකක් එනවා. හොල්මනක් තමයි එන්නේ. ඇවිල්ලා මෙයාගේ කරට අත තියෙනවා. අත තියෙනකොට girl පිටිපස්ස හැරිලා බලලා බුදුහම්මෝ කියලා කෑ ගහනවා. මේක තමයි ස්ක්‍රිප්ට් එක. හරි මෙන්න මේ විදිහට තමයි මම දැන් මගේ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ. ඊට පස්සේ මම මෙතනින් ආයෙත් දෙනවා girl කියන සින්දුව ඔන්නක. ඊට පස්සේ හොල්මන බයිතන සද්දයක් දානවා කියලා මම ඔන්න ඔහම දෙනවා prompt එක. හරි ඊට පස්සේ girl බුදු අම්මෝ කියලා කෑ ගහනවා. හරි ඔන්න ඔච්චරයි තියෙන්නේ. සරල සිංහලෙන් මම මේක ලියාගත්තේ මේ. හරි ඊට පස්සේ වට තියෙන්නේ මෙන්න මෙතන enter කියන බටන් එක press කරන්න විතරයි. දැන් එයා අර මං කියපු විකාර ටික ඔක්කොම එකතු කරලා ලස්සනට හදා ගන්නවා එයාගේ prompt එක.
මේ චූටි අවුලත් තියෙන මේක 60 සෙකන්ඩ් කියලා වෙట్లా තියෙන්නේ. දැන් ඔයාට ඕන විදිහට මේක ඇඩ්ජස්ට් කරගෙන යන්න පුළුවන්. ඔයාට අවශ්‍ය විදිහට ඔයාලා මේ ඩීප් සර්ච් මෝඩ් එක දාලා පරිසරයේ ඩීටේල්ස් එහෙම තව ඕනනම් අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. හරිද? දැන් මේත් එක්ක ඔයාට කරගෙන යන්න තියෙන්නේ මෙන්න මේ කන්වොකේෂන් එක තව චුට්ටක් දුරට කරගෙන යන්න ඕනේ. දැන් මට මේකේ තව පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා කරන්න. ගර්ල් අවුරුදු 25යි. ගර්ල් ඒජ් කියලා අවුරුදු දැන් තව විශේෂම වැඩේ තියෙන මේ ප්‍රොම්ප්ට් එකේ වොයිස් එක අපිට නැචරලි ඕනේ. හරිද? නැචරලි ශ්‍රී ලංකන් වොයිස් එකට ඕනේ කියන එක මම මෙතනින් දෙන්න. නැචරලි ශ්‍රී ලංකන් ඩයලොග්ස් වලින් තමයි ඕනේ. ප්‍රොම්ප්ට් එක සිංහලෙන් දෙන්න. දෙබස් ප්‍රොම්ප්ට් එක ඉංග්‍රීසි වලින්. දෙබස් සිංහලෙන් දෙන්න. ඔන්න විදිහට ලියා ගන්න. ඊට පස්සේ 8s ඒ කියන්නේ තප්පර 8 කොටස් තමයි අපි මෙතන සෙකන්ඩ් කියලා කියමු. සෙකන්ඩ් 8 සෙකන්ඩ් සීන් එකක් තමයි ජෙනරේට් කරන්න ඕනේ. සම්පූර්ණ දෙපස් ඇතුළත් කරලා VO3 එකට සෙට් වෙන පර්ෆෙක්ට් ප්‍රොම්ප්ට් එකක් හදලා දෙන්න. මෙන්න මේ ටික තමයි විශේෂම කාරණේ. හරි. ඊට පස්සේ මෙහෙම දුන්නාට පස්සේ තවත් අඩුපාඩු තියනවාද කියලා තව චුට්ටක් බලන්න. හරි. ඔයාට ඕන විදිහට දැන් ස්ක්‍රිප්ට් එක තියෙනවා නම් ඔයාට තියෙන්නේ මෙන්න මෙතනින් ඩීප් සර්ච් කියන එක. මේකේ අනිවාර්යයෙන්ම දාන්න ඕනේ ශ්‍රී ලංකන් නැචරල් වොයිස් කියන එක මෙතනින් දෙන්න ඕනේ. එතකොට තමයි ඔයාට නැචරල් විදිහට වොයිස් එක එන්නේ. මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එක හදාගෙන ඔයාට තියෙන්නේ ඔයාගේ VO3 එකට ගිහිල්ලා මෙතනින් ඔයාගේ VO3 එකට ගිහිල්ලා මෙන්න මෙතනින් ප්‍රොම්ප්ට් එක පේස්ට් කරලා මෙන්න මේ ජෙනරේට් කියන බටන් එක දෙන්න විතරයි තියෙන්නේ. මම ඒක දැන් ජෙනරේට් කරගත්ත කලින් මේ තියෙන්නේ කවිසි පද ඇහෙන ඇට කුරහන් මල් පිපෙන රැට සරාසඳ පෙමාතු ඔයාට පේනවා ඇති ඒක කිසිම අවුලක් නැහැ. ඒ වොයිස් එකේ ඔය සින්දුවක් කියන හින්දා සින්දුවේ තාලේ තින් මට හදන්න බෑ. සින්දුවේ තාලෙත් ඕනනම් හදන්න පුළුවන්. මේ හරියට මොනවද ඒකටත් දෙන්න දෙයක් ඇති. එහෙම නැතත් දැන් මේ සින්දුවේ ඔයාට පේනවා ඇති ඒකේ අර නිකන් අර දෙමලින් කතා කරනවා වගේ එහෙම ඒවා නැහැ මේකේ. හරිද? ඒකින්ද මේක ඔයාටත් try කරලා බලන්න පුළුවන්. මං කලින් කරපු වීඩියෝ ටිකකුත් මම දැන් මෙතනින් ඔයාට පේන්න දාන්නම් ඒකේ ප්‍රොම්ප්ට් එක. හරිද? මේකේ විශේෂම දේ තමයි ප්‍රොම්ප්ට් එක හදද්දිවා ශ්‍රී ලංකන් නැචරල් වොයිස් කියන එක අනිවාර්යයෙන්ම ප්‍රොම්ප්ට් එකට දෙන්න. හරිද? ප්‍රොම්ප්ට් එකට කියන්නේ grokට දීලා තමයි මේ හදා ගන්න ඕනේ. අර විදිහට ප්‍රොම්ප්ට් එක හදාගන්න. හරි? එහෙනම් ඔච්චරයි විශේෂ දෙයක් නෑ වෙන කතා කරන්න. අපි බලමු මං කලින් ජෙනරේට් කරපු වීඩියෝස් ටිකක් දැන් මේත් එක්කම. හරිද? යෝධයෝ රුවන්වැලි සෑය බුදුන්ට උපහාරයක්. අපි ඒක යථාර්ථයක් කරනවා. මේ සෑය ලංකාවේ බුදු සසුනේ උරුමයයි. රජතුමනි මේක සදාකාලික ලකුණක්. අයිෂ් ඉංග්‍රීසි පීරියඩ් එක කට් කළේ ඇයි? ඉංග්‍රීසි පීරියඩ් එක කට් කළේ අපේ හත්මුතු පරම්පරාවම ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කරපු නිසා. හරි. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රොම්ප්ට් එක හදාගන්න grok AI කියලා. හරිද? ඊට පස්සේ අපි මේ විදිහට try කරලා බලන්න. try කරන්න කලින් අනිවාර්යයෙන්ම මෙතනින් new chat එකට ගිහලා වීඩියෝ එක ජෙනරේට් කරන්න කලින් ඔයා මෙයාට ගිහලා ෆොටෝ එකක් ඒ ප්‍රොම්ප්ට් එක ජෙනරේට් කරලා බලන්න. ඔයාට අවශ්‍ය දේ එනවද කියලා නැත්නම් ඔයාගේ ක්‍රෙඩිට් අපරාධ නිසා තමයි හිම කරන්න කියලා මං කිව්වේ. හරි. එහෙනම් අද වීඩියෝ එක මං ඉවර කරනවා. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා bell icon එක click කරලා like එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරනවා. මේ වීඩියෝ එක ගැන හිතන දේ ගැන අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද මට ඊළඟ වීඩියෝ එක ගෙද්දි මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒක හදාගෙන ගේන්න පුළුවන්. හරි. එහෙනම් ඔයාලා මොකද හිතන්නේ මේ VO3 මොඩල් එක ගැන? VO3 එකෙන් ඔයාලට සුපිරි ගේමක් ගහන්න බැරි වේද? ඔයාලා මේ වගේ ජෙනරේට් කරපු වීඩියෝ තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් අද වීඩියෝ එකෙන් මම සමුගන්නවා. අනිත් දවස් වීඩියෝ එක හම්බ වෙනකම් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලට.